ඔන්න ඉතින් යාළුවනේ අද මම ඔයාලට ගෙනල්ලා තියෙන සෝයි වැක්ස් වලින් කොහොමද මෙයාගේ ග්ලාස් එකකට ඉටිබඳ හදාගන්න කියලා. මේ ග්ලාස් එකක් අරගෙන බලමු කොහොමද හදාන්නේ කියලා. මුලින්ම ඔකට දාගමු වතුර ටිකක්. මම මේ වතුර ටිකක් දාගත්තා. ඊට පස්සේ වෙන්නේ මේකට මෙන්න මේ වගේ මේ දිරිසෙන අකුරු එතන තරු වගේ ඒවා මේ වතුරට දාගන්න. මං ගාව තියෙනවා අර වතුරට දාපුවම ලොකු වෙන්නේ බෝල. අන්නේ බෝල වගේක්. මේ තියෙන්නේ. ඒ වතුරට දාපුවම මේ බෝල ලොකු වෙනවා. අපි ඒකක් දාමු මේකට. හරිද? දැන් මේ පොඩ පැත්තකින් තියලා අපි සෝයි වැක්ස් ටික උණු කරගමු. ඒක උණු කරගෙන මම මේ වගේ අයිටම් එක හදාගෙන තියෙන්නේ. නැත්තම් දැලියනවා නික මේ කෙලින්ම ලාම්පුවට අල්ලපුවාම. මේ වගේ පොඩි භාජනයක් අරගෙන ඉතින් මෙන්න මේ වගේ සෝයි වැක්ස් ටික දාගන්න මේ වගේ භාජනයකට. ඊට පස්සේ මේක උණු කරගමු මේක උඩින් තියලා. මේකට දාගන්න ඕනේ ස්ටිරික් ඇසිඩ් ටිකක් මේක පොඩ්ඩක් හයි වෙන්න. පොඩ්ඩක් දාගත්තා මේටි. දැන් මේක හිමීට මේ උණු වෙනවා. දැන් මේක මේ උණු වීගෙන ඉන්නේ. බලන්න පේනවද? මේ තටියක් වගේ එකක් තිබ්බා හරි මම බැලුවා තටියක්. ඊට සෙට් උන්නේ. මම මේ කලින් මේ හැන්ද ගත්තා. ඒ හැන්දම තමයි දැනුත් ගත්තේ. මේ තටියක් වගේ එකක් තිබ්බා නම් මේක හරි. මේ විදිහට මේක දිය කරගන්න. එතන මේ කෑලි මේ පොඩි කෑලි තියෙන්නේ. මේ කෑලි ඔක්කොම දිය වෙනකන් දිය කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලන්න මෙන්න මේ වගේ හොඳට දිය වුණාට පස්සේ මේක දාගමු අපි මේ ග්ලාස් එකට දාගමු. පොඩ්ඩක් පැත්තකින් තියලා ග්ලාස් එකට මේක දාගන්න ඕනේ. මෙන්න මේ කූරත් මේක මැද්දෙන් එමීට තියාගන්න. අපිට ඉතින් වැස් ටිකක් මදි වුණානේ මේ උඩට දාගන්න. ඊට පස්සේ මම තව ටිකක් කුණු කරගත්තා මේ සෝයි වැක්ස් ටිකක්. ඒකට දාගන්න ඕනේ මේ සුවඳ ඔයිල් ටිකක්. මේ ඊටමනම් සුවඳ ගහන්න. ඉතින් මම සුවඳ ඔයිල් බින්දු දෙක තුනකුත් දාගත්තා. ඉතින් මේ වැක්ස් ටිකත් අර වගේ මේ ග්ලාස් එකට දාගමු. ඉතින් ඔයාලා ඉතින් මම හදන්න ගන්නකොට මම මේ දාලා තියෙන නූල ඔයාලා කලින් අලව ගන්න. මට ඩබල් ටේප් එකක් තිබෙන එකයි මම මේ පස්සේ තිබ්බ නූල. ඔයාලා ඉතින් මම හදන්න කලින් මේ නූල මැද්දෙන් අලව ගන්න ඩබල් ටේප් එකකින්. ඉතින් ඔයාලා වැක්ස් උණු කරගත්තේ ටික වැඩිපුර උණු කරගන්න. මම මේ දිනේට ගත්තේ ටිකක් මදි වුණා. මට තව පාරක් උණු කරගන්න වෙනවා. ඉතින් මම ආයෙත් වැක්ස් ටිකක් උණු කරගත්තා. උණු කරගෙන ඒකට මම දාගන්නවා මේ රතු පාට කලරින් කුඩු ටිකක් දාගන්නවා මේ ඊට වන්දම ටිකක් උඩ ටික රතු වෙන්න. මේ ඒ උණු කරගත්ත ටිකටත් මේ සුවඳ ඔයිල් බින්දු දෙක තුනක් දාගත්තා. ඉතින් මේ උණු කරගත්ත ටිකත් මම මේ විදිහට විදුරට දාගන්නවා. පරිස්සමට දාගන්න මේ ඒවනම් ඉතින් හදද්දී රස්නේ හීට් එක බලලා තමයි හදන්නේ. මම ඉතින් මොකුත් ගත්තේ නැහැ මේ ගයිස්ලාම හදලා බලන්න තමයි මේ try එක දෙන්නේ. හොඳේ. ඔයාලත් මේ විදිහට මේ වීඩියෝ එක බලලා හදන්න ගන්න. දැන් මේක සෙලවෙන්නේ නැත්නම් තියන්න ඕනේ ඊටවන්දම සෙට් වෙන්න. අපි සෙට් වෙන්න තියලා බලමු කොහොමද ඊටවන්දම එන්නේ කියලා. ඔන්න ඉතින් අපි මෙච්චරලා හදපු ඊටවන්දම සෙට් වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඊටවන්දම සෙට් වෙන්නේ. ඔයාලට පුළුවන් මෙහෙම හදාගන්න. මේ මම අර කාබෝඩ් කෑල්ලක් උඩින් තිබ්බා. ඒ කෑල්ල තමයි අර උඩ හිටලා තියෙන්නේ. මම මේ විදුර තුරන්නම දැම්මනේ උඩටම. එහෙනම් ඔයාලා ඒක දාගද්දි පරිස්සම් බලලා දාගන්න නැත්නම් ඊටවන්දම කැත වෙනවා. ඉතින් අවුලක් නැහැ මේ වතුර යට තියෙනවා. ඉතින් බන්දාක්ෂ උඩ තියෙනවා. ඉතින් මේ මෙන්න වගේ
සිදුරු ඇති වෙන්නේ නැහැ. ඔයාලා ඉතින් මේ වැක්ස් දාද්දි වතුරට එමීට දාගන්න. මම දාද්දි එකපාරට වතුර ඇතුළට ගිලා බැස්සා. ඔයාලා දාගද්දි පස්සෙම දාගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට මේ ඉතිවන්න හදන්න. කරද්දි දෙපාරකට විතර වගේ උණු වෙන්න මේ උණු කරන්න හදාගන්න මේ වැස් ටික වැඩිපුර දාලා. නැත්තම් මේ මෙන්න මේ වගේ සිදුරු ඇති වෙනවා. මේ සිදුරු ඇතුළත තියෙන වතුර උඩට ආපහු හින්දා මම අර එකපාරට දැම්මනේ. ඉතින් ඔයාලට පුළුවන් try කරලා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න. මේ තියෙන මම කලින් හද පිටිපන්දම් වගේ. ඉතින් අපි ගාව වැක්ස් තියෙනවා, ඉතිපන්දම් මෝල්ඩ් තියෙනවා. පැකේජ් එකක තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම හදන කෙනෙක්ට පුළුවන් මේ වගේ පැකේජ් එකක් අරන් try කරලා බලන්න. ඉතින් දාලා තියෙන නම්බර අපිට WhatsApp message දාන්න විතරයි තියෙන්නේ. වීඩියෝ එක හොඳ නැහැ යාළුවෝන් බන්න ෂෙයා කරන්න කියලා අදිට මතක් කරනවා ඔයාලගේ.